Siddharth Kumar. මිනිසුන්ගේ වැරදි අර්ථකථන ඈ මිනිසු දෙන්නේ වැරදි අර්ථකථන ඒකයි අපේට තින්න පාට කොච්චර වඩිනවද කියලා අද ගොඩාක් ජීවත් වෙන තින්න පාට හරි නේ නේ කැමරා මොකද ඈ අන්තිම මොකද දෙකක් තියෙනවා ₹10 ₹10 අයිට රසික පොඩක් චුට්ටක් අයින් හවුදන්නේ අම්මා ලස්සන හරි වඩින්න එන්නේ සුවයනවස ගන්න කෙනෙක් නැහැනේ ඕවා වීඩියෝ කරලා ගිහින් දාලා පන්සලක් නැති කරන්නේ ගෙදර ඇවිල්ලා පදිංචි අල්ලුපෙටේ වාඩි වෙන්න අම්මා කොහරයා ඒ ආවද සීලවති මාත්මේ ආවද අම්පිටි එක්කනා හරි ඇවිල්ලා ඉන්නේ හොඳයි මාත් පොඩක් කලින් වීඩියෝ ගේමු හොඳයි හරි නිස්සබ්ද වෙන්නකෝ Simbal yogi pokko. Yang mal tuh? Ah, yang mal kan? Oke, dancer apa saja dancer? සදහවත් මව්වර මිතුරනි සහෝදර සහෝදරියනි අපි මේ ගැමින්ලා සිටින්නේ විජිතුරු පව්ව මස්තකයේ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වූ ස්ථානය බුදුරජාණන් වහන්සේට ශාසනයේ අග්‍රදායක වූ සුදත්ත හේවත් අනේ පිටිසිකානන් හමුවන්නේද මේ රජගහනුවරදී. ඒ වගේම අපි අහලා තියෙනවා පිරිත් සූත්‍රවලදී මහා බොජ්ජංගය නේද? මහා බොජ්ජංග සූත්‍රය දේශනා කරෙත් මෙන්න මේ ස්ථානේ. මට වඩා අපේ ස්වාමීන් වහන්සේ මම ආරාධනා කරන ස්වාමීන් වහන්සේට මේ කුල්පව්ව මස්තකේ වැඩ සිටි බුදුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර කීපයක් තියෙනවා. ඒකින් එකක් පිළිබඳව සහ ඉතිරි ඒවා පිළිබඳව දැනුවත් කරන ලෙස. හොඳයි. එතකොට මේ රජගහනුවර වට වෙලා තියෙන්නේ කඳුපන්ති පහකින්. එකක් තමයි වේබාර. මේ අපි කියන්නේ වේබාර. ඊට පස්සේ එහා පැත්තෙන් තියෙනවා වේපුල්ල. ඊට පස්සේ තියෙනවා පාණ්ඩව. මේ තියෙන්නේ ඉසිකිලි. මේ තියෙන්නේ ඉසිකිලි. ඔය ජපන් සාම චෛත්‍යයේ තියෙන ඉසිකිලි.
ඊට පස්සේ මේක ඇවිල්ලා වේබාර වේපුල්ල පාණ්ඩව ඉසිකිලි ගිජ්ජ කූටය. එතකොට මේ ගිජ්ජ කූටය කියන එක හඳුන්වන්නේ ගිජ්ජුළු හිණියෙක්ගේ හොටක් හා සමාන. ඕගොල්ලන්ට එහාට ගියාට පස්සේ මේක පේනවා නිකන්. ගිජ්ජුළු හිණියෙක්ගේ හොටක් හා සමානව තියෙනවා. ඒ නිසා තමයි මේකට ගිජ්ජ කූටය කියලා හඳුන්වන්නේ. එතකොට මේ ඉසිකිලි පර්වතය කියන්නේ සීත මේ ඒ කියන්නේ ඍෂිවරු මේකට මේ අදුපන්තියට පතිත වෙනවා. ඒ කියන්නේ ආහාර සොයාගෙන. නමුත් මේ ඍෂිවරු යන තැනක් නැතිලු හොයාගන්න. ඒ නිසා තමයි මේ පර්වතයට හඳුන්වන්නේ ඉසිගිලි පර්වතය. ඉසිගිලි පර්වතය. මේ ඉසිගිලි පර්වතය. ඉසිවරු ගිලිනේ පර්වතය. ඔව් ඍෂිවරු ගිල ගන්න. ගිලන පර්වතය. ඔව්. ඔව්. දැන් ඍෂිවරු ගිල ගන්නවා. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටිය තමයි අපිට අර ඉස්සරහ පේන්න තියෙන. දැන් මේකට ගියාට අපි මේක ගිහින් බලමු. එතකොට ඒ සදාසන්නව තමයි හිටියේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ වැඩ සිටි කුටිය තමයි මේ තියෙන්නේ. ඒ සරියත් මුගලන් කුටිය. ඒ පැත්තේදී මේ ආනන්ද හාමුදුරුවෝ. එතකොට මෙතනින් තමයි ඔය පාර තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළට වැඩම කරන්නේ මෙතනින්. දැන් ඔය සංරක්ෂණය කරාට පස්සේ තමයි තියෙන්නේ ඔය විදිහට. ඊළඟට තමයි අපිට ඔය ඔක්කොටම වඩා සැලකෙන්නේ මොකක්ද? දෙව්දත්තර ගල් පෙරළු. ඒ දෙව්දත්තර ගල් පෙරළු ස්ථානය කියලා හැඳින්වෙන්නේ මේ ගල් දෙක අතරින් බුදුරජාණන් වහන්සේ වඩින අවස්ථාවේදී ගලක් පෙරළුවා. ඒක ගලක් කියන්නේ මේ මහා පර්වත ගලක් නෙමෙයිනේ. නේද? සාමාන්‍ය ගලක් පෙරලවුවා. පල්ලයට යන කොහොමුණක් ගලක් පෙරලනවා නේද? ඒකෙදින් තමයි අර ගලක් කියලා වෙනවා කියන්නේ. එතකොට ඒකෙන්නේ ගල් පතුරක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපත්‍රය දෙන්න. එතනින් එහාට තමයි තියෙන්නේ අර සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වැඩ සිටි කුටි දෙක සහ මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා වැඩ සිටි කුටිය. එතකොට මෙතන අපිට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේදී සූත්‍ර පිටකයේ කීපයක් දේශනා කරා නේද අපේ ආඳුරනේ? මෙතන ගිරිමානන්ද හාමුදුරුවෝ ඉඳලා තියෙනවනේ. ගිරිමානන්ද හාමුදුරුවෝ ඒ කියන්නේ ඒකදී ඔය දැන් මේ බොජ්ජංග බොජ්ජංග හතක් ගැන කියනවා. ඒතර සූත්‍ර හතක් නෙවෙයි. ඔව්. බොජ්ජංග හතේ කියන්නේ ධර්මකාරණා හතක්. ඒ ධර්මකාරණා හත අපි දැන් අපිට හෙට අනිත් අපි සහ ඊට පස්සේ බණ කියන්න අහු වෙනවනේ අපිට. අපි ඔවත් එක්ක ධර්මකාරණා පැහැදිලි කරන්න. ඒ බොජ්ජංග සූත්‍ර තුනයි තියෙන්නේ. මහා කස්සප බොජ්ජංගේ ඊට පස්සේ මොග්ගල්ලාන ඊට පස්සේ චුන්ද. ඔය තුන විතරයි තියෙන්නේ. ඊට පස්සේ ගිරිමානන්ද හාමුදුරුවෝ මේ ගීජ කුටේ තමයි වැඩ ඉඳලා තියෙන්නේ. උන්වහන්සේ අසනීප වුණාම ආනන්ද හාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ට මේක ආනන්ද ගිහිල්ලා මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට මේක කියන්න කියලා. ඒ කියන්නේ මේ අනිත්‍ය පිළිබඳව ශරීරයේ ස්වභාවය පිළිබඳව තමයි දේශනා කරන්නේ. ඉතින් ඒක ඇහුවාම ඒක ඇහුවාම ඔය හැම සූත්‍රයකම මේ සූත්‍ර තුනෙමත් තියෙනවා මේ උට්ටාහි ඡායස්ම ගිරිමානන්ද. එතකොට ඒ කියන්නේ ඒ කරුණ ඇහුවාම අර තියෙන චිත්ත පීඩාවල් නැතුව ගිහිල්ලා ඇඳේ වැතිරිලා හිටියනම් නැගිටින්න ශක්තියාවක්. එහෙම අදහසක් තියෙනවා. එතකොට මේ ගොඩක් ගිජ්ජකූටේ බුදුහාඳුර වැඩ හිටපු එක සහ ওই ගල් පෙරළුපු එක මහත්තයා ගොඩක් විස්තර කිව්වා. අපිට කියන්න තරම් දෙයක් නැහැ ඇත්තටම. අර ගිරිමානන්ද හාමුදුරුවෝගේ විශේෂත්වය තමයි උන්වහන්සේ අර අසනීපෙලා ඉදි බුදුහාරෝ විශේෂයෙන් සූත්‍ර දේශනා කළා. ඒක මේක මුල් කරගෙන දේශනා කළා. ඒකට මහත්තයා මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහෙ තැන්පත් කරලා තියෙන්නේ මෙහෙද නැහැ. මෙහෙ. ඔව් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහේ තියෙන්නේ ගුරුපාවල. ඒ ගුරුපාවලට යන්න පඩි තියනවා 1600ක්. 1600ක් ගුරුපාවලට යනවා නම් දවසක් මේකට යන්න ඕන.
ගුරුපා අපි අහලා තියෙනවා නේද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරය තැම්පත් වුණා ගල් දෙකක් මැද කියලා. ඒකේ ඒ විදිහටම තමයි තියෙන්නේ. ඒකේ ඒ විදිහටම තියෙන්නේ මෙතන ඉඳලා කිලෝමීටර් 75ක් යන්න ඕන ගුරුපාවලට. ගුරුපාවලට ගිහින් එතන ඉඳලා කන්දක් තියෙන්නේ. ඒ කන්ද උඩට යන්න ඕන ගුරුපාවලට. ඒ ගුරුපාවලට ගියාම අදත් ඒ කියන්නේ එක්කෙනෙකුට විතරයි ඒ කියන්නේ එක පැත්තකට විතරයි ගමන් කරන්න පුළුවන්. එක්කෙනෙකුට විතරයි. ආපහු එනකොට එන්න පුළුවන්. එතකොට ඒ අය නවතින්න ඕන පල්ලෙහා. එහෙම නැතුව දෙන්නෙකුට මාරු වෙලා යන්න බෑ ඒ කොටස ගුරුපාද වලට. මෙතන ඉඳලා කිලෝමීටර් 75ක් තියෙන ඒ කියන්නේ බුද්ධ ගයාවේ ඉඳලා. ඒකේ තියෙනවා. එතකොට මම අනිත් එක කියන්නම්. දැන් මම ඕගොල්ලන්ට මතක් කරා අර සසුනේ අග්‍රදායක වූ අනේ පිළිසිතානන්දේවත් සුදත්ත කියලා. සුදත්ත සිටුවරයා හිටියේ සවැත් නුවර ශ්‍රාවක. එතකොට එහෙ ඉඳලා සුදත්ත සිටුවරයා ව්‍යාපාර දෙකක් කරා. එකක් තමයි මුදල් පොලියට දීම. ඊළඟ එක තමයි බහන්ඩ ප්‍රවාහනය. එතකොට මෙහෙ හිටියා ධනවත් සිටුවරයෙක්. ඒ සිටුවරයා විවාහ ජීවිතයට ඇතුල් වෙලා හිටියේ සුදත්තගේ නංගි සමග. දවසක් සුදත්ත සිටුවරයා එනවා එයාගේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා මේ මගධ රටට. මගධ රටට ආපුහම මගධ රටේදීන් දැන් එදා හවස් වුණා නංගිලාගේ ගෙදරට එනකොට නංගිලාගේ ගෙදර ලොකු උත්සවයක් තිබිලා අබඩු අස්පස් කරනවා ඒ වගේ. ඊට පස්සේ නංගිගෙන් ඇහුවා මොකද මේ අපිට නොකියා මොකද්ද ඔයගොල්ලන්ගේ ගෙදර තිබුණු උත්සවේ. එතකොට ඒ නැගිනිය කියනවා අද දහවල් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් හිමිවරුන් අපේ ගෙදර දහවල් දාණයට වැඩියා. මෙයාට මේක හරි ගැටලුවක්. කවුද බුදුරජාණන් වහන්සේ කියන්නේ? කොහොම කෙනෙක්ද කියලා නංගිගෙන් විස්තර අහනවා. නංගිගෙන් විස්තර අහලිවලා සුදත්ත සිටුවරයා ඒ වෙලාවෙම යන්න පිටත් වෙනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. එතකොට රෑ වෙලා. ඊට පස්සේ දෙන්නගෙනිය කියනවා දැන් මේ වෙලාවේ යන්න එපා. හෙට උදේ යන්න. හෙට උදේ යන්න කිව්වට පස්සේ දැන් සුදත් සිටුවරයට එදා දවසම රෑ ගියේ නෑ. පහුවදා උදේම ලෑස්තිලා සුදත් සිටුවරයා එනවා විද්‍ය කූටියට බුදුරජාණන් වහන්සේ බහැලා. එතකොට මේ පාත් තමයි සීත වනේ තියෙන්නේ. සීත වනේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා. සීත වනේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනකොට සුදත්ත ඇවිල්ලා දැන් කල්පනා කරනවා මම මෙතනින් ගියොත් මේ ශ්‍රමණයාගේ ශීලයට බාධාවක් වෙනවා. ඒ නිසා මෙයාගේ මේ සක්මන ඉවර වෙනකම් මම ඉන්න ඕන කියලා සුදත් සිටුවරයා පැත්තකට වෙලා ඉන්නවා. මෙහෙම සක්මන් කරපු බුදුරජාණන් වහන්සේ ඒ එන පාර මැද වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ සුදත්ත සිටුවරයාට කතා කරනවා සුදත්ත මෙහි එන්න කියලා. ඒ අවස්ථාවේදී සුදත්ත සිටුවරයා එතන මේ රජගහනුවර කිසි කෙනෙක් මගේ නම දන්නේ නැහැ. එහෙනම් මේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා සුදත්ත සිටුවරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ශාසනයේ ඉන්න ප්‍රථම අග්‍රදායකයා. මෙහිදී තමයි බුදුරජාණන් වහන්සේට සුදත්ත සිටුවරයා ආරාධනා කරන්නේ ශ්‍රාවකයට වඩින්න කියලා. සවැත් නුවරට ගියාට පස්සේ ඒ හාමුදුරුවෝ හරි මෑණියෝ හරි ඒ පිළිබඳව සවිස්තර විස්තරයක් ඕගොල්ලන්ට කියනවා. හොඳයි.
දැන් ඔය ආරෙන්න පොට. ඔය බෝතලේ විසි ගන්න එපා පොඩක් දෙන්න. එහෙම බොන්න වතුර තියෙන්න ඕන. ඒක තමයි. ඕක දෙන්න වතුර ටිකක් දෙන්න. ඔය බෝතලේ දෙන්න. මේ 100ට දෙන්නේ 100ට. 65ක් වයස උරු. දැන් බීලා බීලා බඩ ගන්නේ සිංගල් පොත් ගන්නේ පින්ත පොත් ගන්නේ මේ වීඩියෝ ගන්නවද හොඳයි වතුර දෙන්න ඇති දෙනකම් බලන් ඉන්න වතුර ටික. අර එක්කෙනෙක් උත්සාහ ඉන්නේ. ඕ රංජා හරි. උඹ නෑ අල්ලන්න බෑ. ඕ ඊට පස්සේ එහෙම උඩ දන්නේ නැහැ වොන්නේ හදා ගන්න කල් උඩ තද වුණා. ඒ බෝතලේ හැලුවා බොන්න බැයිනේ උඩ. ඔව් තරහ ගියා උඩ. ඒ ගන්න ඇගේ Japan.